සුබ දවසක් ඔයාලා හැමෝටම UD Cinema YouTube channel එකෙන් අද ඔයාලට අරගෙන ආවේ තවත් වෙනස් විදිහේ ස්ටෝරි එකක් තියෙන මූවි එකක්. ඔරුනාල් ඉරවිල් කියන මේ මූවි එක 2015 වසරේ තමයි රිලීස් වෙලා තියෙන්නේ. හොඳයි. අපි එහෙනම් බලමු මේ මූවි එකේ ස්ටෝරි එක මොන වගේද කියලා. මේ කතාව පටන් ගන්න එක ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක්ගෙන්. ටිකක් අමුතු જાතියේ කෙනෙක්. ගෑනු අයට වැඩිපුර කැමැත්තක් තියෙන තරුණ කොල්ලෙක්. මෙයාගේ try එක කොහොම හරි සිංගප්පූරු වලට යන්න. ඒකට වීසා එක එනකන් තමයි මෙයා බලාගෙන ඉන්නේ. දවසක් මෙයාගේ ත්‍රිවිල් එකට මැදි වයසේ පිරිමි කෙනෙක් නගිනවා. ඒ කෙනාගේ නම ශේකර්. ශේකර් අවුරුදු 7ක් සිංගප්පූරුවේ ඉඳලා ආපු කෙනෙක්. මේ සූරි කියන ත්‍රිවිල් ඩ්‍රයිවර් ශේකර් මාර්ගයෙන් තමයි සිංගප්පූරු යන්න හදන්නේ. ශේකර්ට එයාගේම කඩ කාමරයක් තියෙනවා. ඒක කුලියට දෙන්න ශේකර් කෙනෙක් හොයන ගමන් ඉන්නේ. ශේකර් සූරිටත් කියලා කෙනෙක් හොයලා දෙන්න කියලා. ඒ කඩ කාමරේ තියෙන ශේකර්ගේ ගේ ඉස්සරහම පාර අයිනේ. ශේකර් සූරි එක්ක ත්‍රිවිල් එකේ එන ගමන් ඉද්දී ආ දකිනවා යාගේ ලොකු දුව පිරිමි ළමයෙක්ගේ බයික් එකක නැගලා යනවා. මෙයා ත්‍රිවිල් එක නතර කරන්න කියලා සූරිට කියනවා. ශේකර් යාගේ ලොකු දුවව ත්‍රිවිල් එකට දාගෙන එක්කන් යනවා. ශේකර්ගේ පවුලේ ඉන්නේ එයා යාගේ බිරිඳයි දුවලා දෙන්නයි. ශේකර් මේ සිද්ධියෙන් පස්සේ ගොඩක් අවුලෙන් ඉන්නේ. ශේකර් යාගේ ලොකු දුව වර්ෂගේ කොලේජ් ගමනත් නතර කරනවා. වර්ෂගේ ෆෝන් එකේ ලයින් එකත් ඩිස්කනෙක්ට් කරලා දානවා. ශේකර්ගේ බිරිඳ ශේකර් කරන මේ වැඩවලට කැමති වෙන්නේ නැහැ. ශේකර් කාටවත් නොකිය මෙයාගේ දුවට යාගේ යාළුවෙක්ගේ පුතෙක්ව විවාහ කරලා දෙන්න තීන්දුව කරනවා. ශේකර්ගේ කඩේ අවට කට්ටියත් ශේකර් එක්ක එච්චර හිතවත්කමක් නැහැ. ශේකර්ගේ වහලා දාලා තියෙන කඩේ ඉස්සරහා ගරාජ් එකක කැඩුණු වාහන නවත්තලා තියෙන එකට ඒ අයයි ශේකරේ අතරේ නඩුවක් පවා විභාග වෙනවා. මේ කතාවේ වෙන තවත් චරිතයක් තමයි චිත්‍රපට අධ්‍යක්ෂක සේදු ಭಾರತಿ. මෙයා කාලයක් තිස්සේ ෆිල්ම් එකක් කරගන්න බැරුව රස්තිය අදු වෙන කෙනෙක්. සේදු ಭಾರತಿ ෆිල්ම් එකක් රූගත කරන තැනකට එනවා. මෙතනදී යාට කෝල් එකක් එනවා. ඒ කෙනා සේදු ಭಾರತಿට කියනවා ලොකුවට මහන්සි වෙන්න නැතුව බිත්ති 4ක් මැද දවස් 9කින් ඉවර කරන්න පුළුවන් ෂූට් එකක් තියෙනවා. ඒ වෙනුවෙන් යාට ලක්ෂ 3ක් දෙන්නම් කියලා. ඒත් සේදු ಭಾರತಿ ඒ දෙයට කැමති වෙන්නේ නැහැ. සේදු ಭಾರತಿ ඒ ෆිල්ම් එක රූගත කරන තැනින් එළියට එද්දි එතන අර සූරි කියන ත්‍රිවිල් ඩ්‍රයිවර් ඉන්නවා. මෙයා යාගේ ත්‍රිවිල් එකට රැගලා අම්බිකා එම්පයර් එක ළඟින් බස්ස ගන්නවා. සේදු ಭಾರತಿ කෝල් එකේ ඉඳන් එහෙමම බහිද්දි මෙයා යාගේ බෑග් එක සූරිගේ ත්‍රිවිල් එකේ අමතක කරලා දාලා යනවා. සූරි දකින්නෙත් නෑ සේදු ಭಾರತಿගේ බෑග් එක අමතක වෙලා දාලා ගිහිල්ලා කියලා. සූරියාගේ එළවලු හයර් එකක් අරගෙන යන්න පොළට එනවා. ඒ එළවලු ත්‍රිවිල් එකට පටවද්දී ඒ පටවන කෙනා අර බෑග් එක ත්‍රිවිල් එකේ පිටිපස්සෙන් දාලා එළවලු වලින් වහලා දානවා. මේ අතරේ සේදු ಭಾರತಿ එයාගේ නැති වෙච්ච බෑග් එක හොයන ගමන් ඉන්නේ. ශේකර් එයාගේ දුව වර්ෂාර යෝජනා කරපු එයාගේ යාළුවාගේ ගෙදර ආය වර්ෂාව බලන්න ශේකර්ගේ ගෙදරට එනවා. ඒත් ගෙදර වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ.